මිනිස්සුන්ට පිහිට වෙන දෙවිවරු පිළිබඳව අපි කරුණු කීපයක් සඳහන් කළොත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු සම්මාදිට්ඨික මිනිස්සුන්ට පිහිට වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. සම්මාදිට්ඨික දෙවිවරු සම්මාදිට්ඨිකයන්ට වැඩියෙන් පිහිට වෙනවා. ඒකට ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ නිරන්තරයෙන් මනුස්ස ලෝකෙ දිහා බලන කෙනෙක්. සතරවරන් දෙවිවරු මනුස්ස ලෝකෙ දිහා බලනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. බ්‍රහ්ම ලෝකෙත් බ්‍රහ්ම රාජවරු අපි කෙරෙහි අනුකම්පාවෙන් මනුස්ස ලෝකෙ දිහා බලන බ්‍රහ්ම රාජවරු ඉන්නවා. එහෙමයි. ගටිකාර බ්‍රහ්ම රාජයා, සනන් කුමාර බ්‍රහ්ම රාජයා, තිස්ස බ්‍රහ්ම රාජයා මේ වගේ බ්‍රහ්ම රාජවරු මනුස්ස ලෝකෙ දිහා බලනවා අපිට අනුකම්පාවෙන්. එහෙමයි. සියලුම දෙවිවරු අපිට අනුකම්පාවෙන් අපි දිහා බලනවා කියලා සඳහන් කරන්න බෑ. මොකද ඒ දෙවියෝ අප්‍රමාණ දිව්‍ය සැප විඳින අය. ඒ දිව්‍ය සැපවල අතරමං වෙලා ඉන්න දෙවියන්ට අපි දිහා බල බල ඉන්න වෙලාවක් නැහැ. වෙලාවක් නැහැ කියලා කියන්නේ ඒගොල්ලන්ගේ සැපය පැත්තක දාලා අපි දිහා බලන්න සූදානම් වෙන්න තරම් මහා ලොකු අනුකම්පාවක් නැහැ. එහෙමයි. මොකද තමන්ගේ කාර්යයේ නිරත වෙලා ඉන්නේ. ඒ අතර අපිට අනුකම්පා කරන විශේෂ දෙවිවරු පිරිසක් ඉන්නවා. අනික් අය අපිට අනුකම්පා නොකරනවම නෙමෙයි. නමුත් තමන්ගේ කාර්ය අතහැරලා දාලා අපි දිහා බලනවා හරි අඩුයි. නමුත් ඒ සියලුම කාර්යයන් පසෙකලා අපි දිහා බලන දෙවිවරු හරියට ඉන්නවා අපිට දුකක් ඇති වෙච්චාම. එහෙනම් මෙතනදී තව චූටි අඩුවක් අපිට සම්පූර්ණ කරන්න පුළුවන්. අපි සඳහන් කළා අපි දෙවියන්ගෙන් යම් ආරක්ෂාවක් ඉල්ලනවා නම් ඉල්ලන්නේ බාරයක් වෙලා මේ දේ මට කරලා දුන්නොත් මම මේ දේ කරනවා. එහෙමයි. නමුත් සඳහන් කරන්නේ දෙවියන්ට අපි හරියට පින් අනුමෝදන් කරනවා නම් ඒ දෙවියන්ට පින් දෙන සම්මාදිට්ඨික මිනිස්සු දිහා ඒ දෙවියෝ බලන්නේ අම්මා කෙනෙක් දරුවෙක් දිහා බලනවා වගේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ තරමට පිහිට වෙනවා අම්මා දරුවෝ දිහා බලනවා වගේ. එහෙනම් අම්මා දරුවෝ දිහා බලනවා වගේ කියලා කියහම අම්මා කවදාවත් දරුවෝ මොනවද දෙන්නේ කියලා බලන්නේ නැහැ. එහෙමයි. දරුවන්ට කරදරයක් වෙච්ච ගමන්ම අම්මා එතෙන්ට එනවා. ඇවිල්ලා පිහිට වෙන්න කලින් අම්මා අහන්නේ නැහැ මම දැන් මේකට උදව් කරුවොත් මට මොනවද දෙන්නේ කියලා. අම්මට මොකවත් දුන්නත් එකයි නැතත් එකයි අම්මා අපිට උදව් කරනවා. අපි අම්මට සලකලා තිබුණත් එකයි නැතත් එකයි අපිට කරදරයක් වෙච්ච වෙලාවේ අම්මා අපි ගාව ඉන්නවා. ජීවිත කාලෙම පස්සේ කාලේ අම්මා අතහැරලම හිටියත් මට දුකක් වෙච්ච ගමන් මට අඬ ගහන්නේ අම්මේ කියලා. අම්මා එතන ඉන්නවා. ඒ වගේ සම්මා දිට්ඨිකව දෙවියන්ට පින් අනුමෝදන් කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ජීවත් වෙන අයට මේ දෙවිවරු හරියට උදව් කරනවා. පිහිට වෙනවා. ආරක්ෂා කරගන්නවා. ඒ කාරණාව තමයි සඳහන් කළේ කොයි වගේද අම්මා කෙනෙක් දරුවෙක් බලා ගන්නවා වගේම අපි දිහා ඒ දෙවියෝ බලනවා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හේතුව තමයි අපින් උන්වහන්සේලාට බොහොම පින් හම්බ වෙන්න නිසා. නමුත් ඒ පින වෙනුවෙන් බලනවම නෙමෙයි. අපි නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ජීවත් වෙනවනේ. ඒතර සඳහන් කරනවා ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම ජීවත් වෙන භික්ෂුන් වහන්සේලාට හරිය කැමතියි කියලා. එහෙමයි සර්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට ජීවත් වෙන භික්ෂුන් වහන්සේලාට ඊටාම කැමතියි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට හරියටම සරණ ගිහිල්ලා සිල් ආරක්ෂා කරන අයටත් උන්වහන්සේ හරිය කැමතියි. ඒ කියන්නේ පන්සිල් රකින්නවා නම් තෙරුවන් සරණ ගිහිල්ලා නිරන්තරයෙන් දෙවියන්ගේ පිහිට අපිට තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. භික්ෂුන් වහන්සේ නමක් හරියටම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයේම හරියට නියැලෙනවා නම් ශ්‍රමණ ධර්මයේ හරියටම පිහිටලා ඉන්නවා නම් උන්වහන්සේලාට හරියට දෙවියෝ ආශිර්වාද කරනවා, දෙවියෝ ආරක්ෂා කරගන්නවා, බලා ගන්නවා. එහෙනම් අම්මා කෙනෙක් දරුවෙක් බලා ගන්නවා වගේ බලනවා කියලා කිව්වේ ඒකයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ කෙනෙක් විමසන්නට පුළුවන් ඇත්තටම දැන් චාතුරු මහ රාජකීය වැනි දිව්‍ය තලවල වාසය කරන දෙවිවරු මේ මනුස්ස වාසයට ඇවිල්ලා නැත්තම් මේ මිනිසුන් දිහා බලලා ඒ අයට පිහිට වෙනවාද කියන ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ. තව කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ මේ පොළව ආශ්‍රිතව ඉන්න දෙවිවරු තමයි බොහෝ විට මිනිසුන්ට උදව් උපකාර කරන්න කියලා රැක බලාගන්නේ කියලා. එහි සත්‍යතාවයක් තියෙනවද ස්වාමීන් වහන්සේ? සත්‍යතාවයක් ලොකුවටම නෑ කියලා කිව්වොත් මම හිතන්නේ වැරදි නැති වෙයි. එහෙමයි. මොකද මේ පොළොව ආශ්‍රිතව ජීවත් වෙනවා නම් යම් දෙවි කෙනෙක් එහෙමයි. ඒගොල්ලන්ට ඉහළ ඉන්න දෙවියන්ට තරම් මහලුකු ශක්තියක් නැති අය. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ශක්තිය නැති හින්දා බිම ඉන්නේ. ඒ ශක්තිය නැති හින්දා ගස් වලට වෙලා ඉන්නේ. නමුත් ඊට වඩා මහා විශාල බලයක්, ඊට වඩා මහ විශාල ශක්තියක් තියෙනවා ඒ දිව්‍ය ලෝකවල ඉන්න දෙවියන්ට. ඒ දෙවිවරු මනුෂ්‍ය ලෝකවල ඉන්න මිනිස්සුන්ට උදව් කරනවද ස්වාමීන් වහන්සේ? බොහෝ සෙයින් උදව් කරනවා. එහෙමයි. හැබැයි සිල් සමාදන් වෙන අයට. එහෙමයි. සිල් ගුණ පුරන අයට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට ජීවත් වෙන අයට. අතීත මිනිස්සු දැන් අද අපි පින්කමක් කරන්නේ ඥාතීන්ට පින් දෙන්න, දරුවන්ට පින් දෙන්න, දෙමව්පියන්ට පින් දෙන්න. එහෙමයි. අතීතයේ සමහර අය මාස 4න් 5න් 6න් 7න් සම්පූර්ණ පින්කම් කරලා තියෙනවා වෙන කාටවත් පින් දෙන්න නෙමෙයි දෙවියන්ට විතරක් පින් දෙන්න. එහෙමයි සර්. ඒ පින්කමෙන් පින් දෙන්නේ දෙවියන්ට විතරයි.
ඒ කියන්නේ හොඳට දන්නවා ඒගොල්ලෝ දෙවියන්ට පින් ඕනේ. දෙවියෝ අපි දෙන පින් ගන්න හරි කැමැත්තෙන් බලාගෙන ඉන්නවා කියලා. ඒ නිසා දෙවියන්ට විතරක් පින් දීලා තියෙනවා. මොන වගේ පින්කම්ද ස්වාමීන් වහන්සේ සිද්ධ කළේ? සාමාන්‍ය එදිනෙදා අපි කරන ඕනෑම පින්කමක්. එහෙමයි. ලොකු බෝධි පූජාවක් කරලා දෙවියන්ට පින් දුන්න වෙන්න පුළුවන්. ධර්ම දේශනාවක් සිද්ධ කරවලා දෙවියන්ට පින් දුන්න වෙන්න පුළුවන්. එතනදී ස්වාමීන් වහන්සේ දෙවියන්ට පින් දෙන්නේ අර දෙවියන් අරමුණු කරගෙන ගාතාව කියලා එහෙමද ස්වාමීන් වහන්සේ නැත්නම් ඊට වඩා වෙනස් ක්‍රමයක් අනුගමනය? සම්මාදිට්ඨික දෙවිවරු සියලු දෙනාම සිහිපත් කරලා පින් දෙන්න පුළුවන්. එහෙමයි. ඒ සියලු දෙනාම සිහිපත් කරලා රැස් කරගත්ත පින සියලු දෙනාටම අනුමෝදන් කරන්න පුළුවන්. එතකොට ඒ සියලු දෙනාම පින් අනුමෝදන් වෙනවා. එහෙමයි. හරි සතුටින් අපි දිහා බලනවා. දැන් අර සඳහන් කළා වගේ මුලින් මේ පල්ලෙහා මට්ටමේ ඉන්න දෙවියෝ විතරයි අපිට පිහිට වෙන්නේ කියලා. පල්ලෙහා මට්ටමේ ඉන්න දෙවියන්ට ලොකු දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. අපි සමහර වෙලාවට අද පින්කමක් කරලා පින් අනුමෝදන් කරන්නේ මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට. එහෙමයි ස්වාමීන් වහන්සේ. සම්මාදිට්ඨික දෙවියන්ට පින් දෙන බවක් පේන්නේ නැහැ. පින් දෙනවා ඇහෙනවා සමහර තැන්වල. විෂ්ණු, කතරගම, දැඩිමුණ්ඩ, අයනායක, හිටි බණ්ඩාර, ගලේ බණ්ඩාර, පත්තිනි, කාලි මේ සියලුම දෙවියන්ට මාරස් කරගත්ත පින් අනුමෝදන් වේවා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ එකම දෙවියෙක්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කෙනෙක් නෙමෙයි. තව එහෙම දෙවිවරු ගොඩක් ඉන්නවා නාත. මේ සියලු දෙනාම මිත්‍යා දෘෂ්ටික දෙවියෝ. එහෙමයි. ඒ කියන්නේ අපි පින් කරලා පින් අනුමෝදන් කරලා තියෙන මිත්‍යා දෘෂ්ටික දෙවියන්. එතකොට ස්වාමීන් වහන්සේ අපේ සිද්ධාස්ථාන ආරක්ෂා කරන්න ආව දෙවිවරු දැන් සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ. උන්වහන්සේ සම්මාදිට්ඨිකයි. එහෙමයි. සෝවාන් වෙච්ච දෙවි කෙනෙක්. එහෙමයි. රුවන්වැලි මහසෑය ආරක්ෂා කරන දෙවිවරු. එහෙමයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ආඥාවෙන් ඒ තැන් ආරක්ෂා කරන දෙවිවරු ඉන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. නමුත් අපි අර සඳහන් කරපු විෂ්ණු කියලා දෙවි කෙනෙක් බුදුදහමේ නැහැ. එතකොට නාත කියලා දෙවි කෙනෙක් බුදුදහමේ නැහැ. කාලි කියලා කෙනෙක්, පත්තිනි කියලා කෙනෙක්, සරස්වති කියලා කෙනෙක් බුද්ධ ආගමේ නැහැ. කතරගම දෙවියෝ, ස්කන්ධ කුමාර කියලා දෙවිවරු බුද්ධ ආගමේ නැහැ. නමුත් අපි පින් අනුමෝදන් කරන්නේ වැඩිපුර ඒ දෙවියන්ට. එහෙමයි. ඒ නිසා ඉහළ ඉන්න සම්මාදිට්ඨික දෙවිවරු මිත්‍යා දෘෂ්ටිකයන්ට පිහිට වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මිත්‍යා දෘෂ්ටිකයි නේතකොට. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඉහළ ඉන්න දෙවිවරු මිත්‍යා දෘෂ්ටිකයන්ට පිහිට වෙන්නේ නැති නිසා උන්වහන්සේලා නොදකින්නව නෙමෙයි අපිට වැස්ස නැතුව ඉන්නවා කියලා. නමුත් උන්වහන්සේලා ඒක ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අපිට වැස්ස වැඩි වෙලා ගම් වතුර ගලනවා කියලා උන්වහන්සේලා නොදකින්නව නෙමෙයි. අපිට වැස්ස වැඩි වෙලා නාය යනවා, සුලිසුලන් එනවා, සමහරලාට මුහුද කොට ගලනවා. උන්වහන්සේලා නොදකින්නව නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. මිත්‍යා දෘෂ්ටිකයන් රකින්න සූදානම් වෙන්නේ නැහැ. සම්මාදිට්ඨිකයන්ට පිහිට වෙනවා. ඒ නිසා අපිට සමහරලාට මේකක්වත් පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. එහෙමයි. මොකද මේ වැස්ස වලාහක දෙවියෝ එහෙම වැඩි ප්‍රමාණයක් සම්මාදිට්ඨිකයි. වලාහක දෙවියෝ සෝවාන් වෙච්ච අය වැඩියෙන්ම ඉන්නේ. එහෙමයි. ඉතින් උන්වහන්සේලා අපේ වර්තමාන පැවැත්ම පිළිබඳව සතුටක් නැහැ. අපේ පැවැත්ම පිළිබඳව අප්‍රමාණ අප්‍රසාදයක් තියෙන්නේ. ඒ හින්දා තමයි අපිට මේ වැස්ස ලැබෙන එකත් එක එක පැති වලට වෙනස් වෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් සමහර වහන්සේ. පැත්තක් ගම් වතුර ගලලා විනාශ වෙනවා. සමහර පැත්තකට බොණ්ඩ නා ගන්නවත් වතුර නැහැ. සමහර පැත්තක් හොඳට පැහෙනවා. නමුත් කපන්න ලෑස්ති වෙනකොට වැහලා ඒ ඔක්කොම ටික ගලවගෙන යනවා. උන්වහන්සේලාගේ නෑ අපි ගැන සතුටක්. ඒ කියන්නේ අපි ගාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහේ ජීවිත පැවැත්මක් නෑ. එහෙමයි. ඒ පැවැත්ම නැති හින්දා සම්මාදිට්ඨිකයන්ට පින් දෙන්න විදිහක් නෑ. අනික බුද්ධ දේශනාවෙන් එළියට ගියපු අයට බුදුරජාණන් වහන්සේ සරණ ගියපු දෙවිවරු පිහිට වෙන්න සූදානම් වෙන්නේ නෑ. ඒ වගේ කාරණා ගොඩක් එතන බලපානවා.